ඔන්න අපි අතු කළ කන්ද බහින්නයි යන්නේ. මේ තියෙන උඩම තියෙන මල් කඩ ටික. මල් කඩ ටික ගාවින් ඔන්න පහළට බහිනවා. අපි ආවේ පොයේ දවසක නිසා ටිකක් කට්ටිය නම් වැඩි. උඩටම බයික් එකේ එන්න පුළුවන් හින්දා ලේසි. නැත්තම් පයින් එන්න මෙපේ. ගොඩක් අය බස් වල එන කට්ටිය නම් පයින් තමයි එන්නේ. බයික් එකේ ආවම ඉතින් පල්ලෙහාට යන්නයි එන්නයි නම් ලේසි. පේනවනේ කට්ටිය ගොඩක් ඉන්නවා. අපි එනකොට පොඩි වැස්සකුත් ගිහිල්ලා තමයි තිබුණේ. ඒ හින්දා තමයි පොඩ්ඩක් තෙත ගතිය පාරේ. බයික් එකේ බහිනකොට පොඩ්ඩක් පරිස්සමට බහින්න ඕනේ. නැත්තම් ලිස්සනවා. ගොඩක් අය පයින් තමයි උඩට යනකම් යන්නේ. බයික් විතරයි එනවා නම් දැක්කේ ටීවීල් වලට නම් එන්න බැහිද කොයිද? බයික් එකේ පල්ලම බහිනකොට නම් සුදුසුම දේ තමයි එන්ජින් ස්ටාර්ට් එකේ බස්සන එක. මොකද එතකොට එන්ජින් සපෝට් එකක් තියෙනවනේ. එතකොට ලේසි. නැත්තම් බ්‍රේක් කරන්න ගියාම පාර ලිස්සන්න බලනවා ටිකක්. එන්ජින් සපෝට් එකක් තියෙන හින්දා බ්‍රේක් කරනකොට ටිකක් බැලන්ස්. මේ වගේ වංගු ගන්නකොට නම් චුට්ටක් පරිස්සමට ගන්න ඕන. පාර පයින්නවනේ ගොඩක් කට්ටිය. ගොඩක් ලස්සනයි මේ පැත්තම. ඔන්න පාර ඉවර වෙන්නත් ළඟයි දැන්. ඔන්න යාළුවෝ කට්ටියකුත් සෙට් වුණා අපිට. ඔන්න කතාවෙන් කතාව වීඩියෝ එක ඉවර වෙන්නත් ළඟයි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ඔයාලා හැමෝටම බයි බයි.